සිංහල ව්‍යාපාරිකයා සහ මුස්ලිම් ව්‍යාපාරිකයා මේක ಜಾති ભેදයක් ඇති කිරීම කතාවක් නෙවෙයි හරිද? සිංහල ව්‍යාපාරිකයා සහ මුස්ලිම් ව්‍යාපාරිකයා ගත්තොත් ව්‍යාපාර වලින් ගත්තොත් පුතා මුස්ලිම් ව්‍යාපාරිකයා පට්ට ඉස්සරහින් ඉන්නවා සහ ඒගොල්ලෝ ව්‍යාපාර පැත්තේ මාර දැනුමක් තියෙනවා. නිකන් ගමක් ඇතුලේ ගන්නකො මෙන්න මෙහෙම කතාවක්. ගමේ දානවා මිනිස්සෙක් සිල්ලර කඩයක්. නිකන් මවා ගන්නකො නිකන්. මම නම් දැකලා තියෙනවා අපේ ගම්වලත් දැකලා තියෙනවා වට පිටාවෙත් දැකලා තියෙනවා. සිල්ලර බඩු කඩයක් දාලා බොහෝම මහන්සියෙන් දැන් ඒක ගොඩනගාගෙන යනවා කියන්නකො. පස්සේ බලනවා මේ ඒ මිනිස්සයා ෆුට් බයිසිකලයක් පැද හිටියා. සිල්ලර බඩු කඩේ දාලා ඉවල මොටර් බයික් එකක් ගත්තා. මොටර් බයික් එකෙන් දැන් තව ටික කාලයක් ඇදී ලොරියක් ගත්තා කියන්නකො. දැන් අනිත් මිනිස්සු බලන් ඉන්නවා ආෂා කඩ කෙරුවා හොඳ වාසි වගේ මට පේන්නේ. අපි දාමුද මහත්තයා කඩයක්. ඕන් දාන්න පටන් ගන්න කඩයක්. ගමේම තියෙන්නේ පවුල් 30යි කඩවල් 2යි. ටික දවසක් යද්දි ගමේම තියෙන්නේ පවුල් 30යි කඩවල් 3යි. කොහොම අපේ කට්ටියගේ වැඩේ. නමුත් මම දැකලා තියෙනවා මුස්ලිම් ව්‍යාපාරිකයා සෑහෙන්න වෙනස් පුතා. ඒගොල්ලෝ කල්පනා කරනවා මාර විදිහට. උදාහරණයක් මෙහෙම හිතමුකෝ අපි. කෙනෙක් දානවා මෝටර් බයික් විකුණන කඩයක්. එයාලගේම තව කෙනෙක් බයික් සේල් එකක් දාන්න යන්නේ නැහැ. එයා දාන්නේ අර පදින බයික් ටික කැඩුනම හදන්න මෝටර් පාර්ට්ස් කඩයක් දානවා. තේරුණාද? දැන් ඒකේ තියෙන අර බයික් කැඩුනම ගන්න බඩු ටික තමයි ඊළඟට තියෙන්නේ. එක්කෙනෙක් සේල් එකේ බයික් ටික විකුණනවා, තව කෙනෙක් අර කැඩුනම ගන්න බඩු ටික විකුණනවා, තව එක්කෙනෙක් බයික් හදන තැනක් දානවා. ගරාජ් එකයි සර්විස් එකයි දානවා. දැන් මොකද වෙන්නේ? එක්කෙනෙක් බයික් වික්කා, ඒක කැඩුනම හදන්න බඩු ටික තව කෙනෙක් වික්කා, තව කෙනෙක් අර ටික වික්කා. බලන්නකෝ ඒක වැඩේ. ලස්සනට වැඩේ කොට දාගන්නවා. අපේ කට්ටියට ඇයි දන්නේ නැහැ ඔක තේරෙන්නේ නැත්තේ. තේරෙන්නේ නැතුවද එහෙම නැත්තම් අනිත් එකාට වඩා අපි මොකක් හරි කරන්න ඕන වගේ නිකන් එහෙම එකක්ද දන්නේ නැහැ තියෙන්නේ. මම දන්නේ නැහැ මම මේ පැත්තේ දේවල් කරන්න යන්නේ නැහැ. මම කරන්නේ ටියුෂන් එකනේ. ඒ නිසා අපි මේ සෑහෙන මේ පොඩ්ඩක් හිතුවොත් අපිට සෑහෙන දේවල් ටිකක් වෙනස් කරගන්න පුළුවන්. නිකන් හිතන්නකො නිකන්. ඕන් දැන් කවුරු හරි කෙනෙක් දාන් එනවා කියන්නකො. මොකක් හරි මුට්ටියක කේක් හදනවා. ඔය ඔන්ලයින් එකේ බිස්නස් වල ජනප්‍රිය කිම මුට්ටියක කේක් හදනවා. දැන් මුට්ටිය කේක් හදලා කවුරු හරි කෙනෙක් දිනු වෙනවා කියන්නකො. අනික ඔක්කොම ඕක දිහා බලලා මුට්ටි කේක් හදන්න ගත්තට හරියන්නේ නැහැ නේ. දැන් අපේ ටියුෂන් එකත් ඒ වගේනේ. කවුරු හරි කෙනෙක් දැන් ඔන්න ටියුෂන් කරලා ඉවරලා බොහොම දුප්පත් මේ විදිහට ඉඳලා ටියුෂන් කරලා ඉවරලා අපි ගන්නකො සමහරට හරියට අඳින ඇඳුමක්වත් තිබෙන්නේ නැහැ කියන්නකො ටියුෂන් කළා දැන් ගොඩ එනවා කියන්නකො ඒක දිහා බලලා අනිත් හැමෝම ටියුෂන් කරන්න ආවට හරියනවා ඒක හැමෝටම හරියන්නේ නැහැ නේ පුතා මාර දරා ගැනීම තොගයක් එක්ක කාලයක් අල්ලන් ඉඳලා මේක එහෙමනේ කරගන්නේ අපි හිතමුකෝ අච්චාරු හදලා දිනුනලා තියෙනවා කියලා හරි එක අච්චාරු වර්ග හදලා ඩිලිවරි කරනවා කියන්නකො දැන් අනිත් කට්ටියත් ඔක්කොම අච්චාරු විතරද දිනනවද නෑනේ මේ ව්‍යාපාර ලෝකේ දිනන්නේ පුතා කවුද පොඩි කාලේ අපි හිතන්නේ මොකද්ද නිර්මාණශීලී මිනිහා අනිත් මිනිහා කරන දේ කරොත් මිනිස්සු දිනන්නේ නැහැ පුතා. තේරුණාද? කොපි කරා කියලා වැඩේ කරන්න බෑ. අපි බලන්න ඕනේ හැම වෙලාවෙම මොනවා හරි අලුත් දේවල් ගේන්න. දැන් උදාහරණයක් මම ගන්නකො. අර මං කිව්ව කලින් පැය 100 කරා එක පැය 100 සම්මන්ත්‍රණ මාලාව. එකපාරයි කරේ ඉවරයි. ජාමිතියේ කයි වාරුව. පටන් ගත්තා පළවෙනි අවුරුද්දේ කට්ටිය කොපි කරා මං ඒක අතෑරියා ඊළඟ අවුරුද්දේ කරේ නෑ. දැන් මේ අවුරුද්දේ සුපර්විෂන්. අලුත් විදියට අලුත් පොතක් ඇදුවා පොත් තුනකින් වැඩේ ඉවර කරා. ඕකත් කට්ටිය කොපි කරොත් මං ඊළඟ අවුරුද්දේ ඕක කරන්නේ නෑ. වෙන එකක් කරනවා. ඒ වගේ බලන්නකො අපේ කට්ටිය. කවුරු හරි මුට්ටි කේකද ඔක්කොම මුට්ටි කේක්. ඈ වැලිතල බෙදුත් ඔක්කොම වැලිතල පදනවා. හරිද? එළලු කඩයක් දාලා මිනිස්සෙක් ගොඩ ගියොත් ඔක්කොම එළලු විකුණන්න පටන් ගන්නවා. ටීවී එකේ නිවුස් එකක් දැම්මොත් මිරිස් විකුණලා කොහේ හරි තැනක ගොවියෙක් එක මාස 3කට ලක්ෂ 100ක් එවුවා කෝටියක් එවුවා කියලා ඔක්කොම මිරිස් හදන්න පටන් ගන්නවා. තව පෙන්නු ටීවී එකේ ලස්සන ඇඩ් එකක් දාලා ඉවරලා වට්ටක වගාවෙන් කෝටිපතියෙකු තරුණයා කියලා ඉවල ඇඩ් එකක් දැම්මොත් ඔක්කොම වට්ටක් හැදුවට පටන් ගන්නවා. වෙළඳපළ ගැන මෙලෝ අවබෝධයක් නැහැ. ඔහේ කරනවා පුතා. ඔහේ කරලා නන්නත්තර වෙලා අන්තිමට කියනවා මේ රටේ මුකුත් කරන්න බෑ කියලා. නෑ මේ රටේ කරන්න පුළුවන්. මොකද්ද වෙන්න ඕනේ? නිර්මාණශීලී වෙන්න ඕනේ. අරයා කරන එක මම කරාට හරියන්නේ නැහැ නේ. කාටද මේක විකුණන්නේ? කොහෙටද මේක ගෙනියන්නේ? මේක හැදුවට පස්සේ වෙළඳපළක් තියෙනවද? වෙළඳපළ තරංකාරීත්වය මොන වගේද? මේක අපි මාකට් කරන්නේ කොහොමද? මේක කා වෙනුවෙන්ද හදන්නේ? මේක නිෂ්පාදන වියදම කොහොමද? වෙළඳපළ මිල කොහොමද? මම විකුණන්නේ මේක කීයටද? අහන මම මිරිස් හදන්න ප්ලෑන් කරනවා. මං එන්න මේ කොච්චර කලින්ද ප්ලෑන් කරන්න ඕනේ? මම මිරිස් හදන තැන ඉඳන් මිරිස් වෙළඳපළට යන තැනක නිකන් මගේ සැලැස්මක් තියෙන්න ඕනේ. නැත්තම් මං ගස්ලා පිට ඕනේ. ගස්ලා පිටල ඔක්කොම කරලා ගස්ලා පිටික දැන් හැදිලා. ඔක්කොම කරලා විකුණ ගන්න වෙළඳපළක් නැහැ. දැන් මම මේ ගැන කල්පනා කරලා හරිනොත් නෑ. මේක බලන්න ඕනේ ඊට කලින්. නිකන් හොඳට බලන්නකෝ පහුගිය කාලේ ජනප්‍රියත්වයක් තිබ්බා අනුරාධපුරයේ පැත්තේ ගොවි මහත්තයෙක් මිරිස් හදලා දියුණුනා කියලා. අපේ ඔක්කොම ටික මිරිස් හදන්න ගත්තා. අන්තිමට අර හදපු ගොවියටත් නැහැ. අලුතින් හදන කට්ටියටත් නැහැ. අන්තිමට වට්ටක් හදන ඔක්කොම වට්ටක වහින කුණු කොල්ලෙට. සරල කතාව බලන්නකෝ. හරි? මම දාලා තිනවා මේ වට්ටක්කයි කිලෝ 3මාරක් විකුණන්න ඕනලු දඹුල්ල වෙළඳ මධ්‍යස්ථානයේ වැසිකිළියට යන්න සල්ලි ගෙවන්න. ඒ කියන්නේ රුපියල් 100ක් ගන්නවලු වැසිකිළියට යන්න. ඉතින් හිතන්නකෝ දැන් අපේ කට්ටිය ඔක්කොම වට්ටක් හිටවන්න ගත්තොත් මොකද වෙන්නේ? මම කියන්නේ සැලස්මක් තියෙන්න ඕන නේද? හැමදේම එහෙම තමයි. මම අනාගතේ මේ උඹලට ව්‍යාපාර කරන්න ගියම මම මේ කියන්නේ නිකන් නෙමෙයි. ව්‍යාපාරයක් කරනකොට හිතන්න ඕන විදි. අල්ලපු ගෙදර මිනිස්සයා මේ බත් පැකට් හදලා කඩේට දානවා කියලා අපිත් බත් පැකට් දාලා හරිනවද? ඒක කණ්ඩ මිනිස්සු ඉන්න බෑයි. හරි හරි නිකන් කිව්වේ නිකන් නෙමෙයි මාර වැදගත් ඈ මාර වැදගත් මේ කතාව. ආයන් ඊළඟ ගන්න ලියන්න